ඔන්න ඉතින් ලොකු බ්‍රේක් එකකට පස්සේ අද ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මේක මේ ටිකක් පරණ වීඩියෝ එකක්. ඒ කියන්නේ ගිය මාසේ අපේ සුදුගේ බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරපු විදිහ. ඉතින් ඇත්තටම සුදුගේ බර්ත්ඩේ එක වෙනද අපි අපේ ගෙදර ගන්නවා. මේ පාර අපි ලකීලයි ගෙදර ඒ කියන්නේ ගාල්ලේ ගිහිල්ලා තමයි සෙලිබ්‍රේට් කරේ. මට ඒ දවස්වල මම වැඩි වීඩියෝ දැම්මෙත් නැහැ. මම ඔයාලට කියන්නේ නැති මම ටිකක් බිසි වෙලා හිටියා. මගේ එක්සෑම්ස් වගේක් තිබුණා ඕමේම එක. ඊට පස්සේ ඉතින් අවුරුදු මාසනේ බතික් වැඩ ඕමේම තිබුණා. ඊට පස්සේ පොඩි අයගේ ටර්ම් ටෙස්ට්, ඊට පස්සේ අවුරුදු උත්සව, ඊට පස්සේ අප්‍රේල් අවුරුද්දාව ඔය වැඩේ එක. ඉතින් ඇත්තටම වීඩියෝ එක දාන එක දවසින් දවස පරක් වුණා. මොකද මේ ඇත්තටම ටිකක් පොඩි බ්‍රේක් එකක් අපි හැමෝටම අවශ්‍ය වෙලා තිබුණා. පොඩි නිහඬියාවකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. මොකද ගොඩක් අය අහලා තිබුණා දැන් වීඩියෝස් දාන්නේ නැද්ද? ඉතින් මගේ තොටේදී හම්බ වෙනකොටත් ළඟද වීඩියෝ එකක් දැක්කේ නෑ අක්කේ. දැන් ඔයා වීඩියෝස් දාන්නේ නැද්ද? ඔහොම අහන නිසා ඉතින් වීඩියෝ අරගෙන ආවේ. ඉතින් වීඩියෝස් දානවා ඇත්තටම මේ පොඩි බ්‍රේක් එකක්. ඉස්සරහට වීඩියෝස් දිගටම දාන්නම්. බය වෙන්න එපා, වීඩියෝස් දාන එක නතර කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ ගාල්ලේ මේ බර්ත්ඩේ පාටි එක ගන්නත් හේතුව මට ගෙදර බර්ත්ඩේ පාටි එක රෙඩි කරලා ඉතින් කට්ටියට ඉන්වයිට් කරලා කරන්න තරම් ටයිම් එකක් තිබුණ නැහැ අපේ වැඩ කටයුතු එක්ක. ඉතින් ලකී කොහොම හරි මේ පාර බර්ත්ඩේ පාටි එක ඇරේන්ජ් කරලා තිබුණා. අපේ පොඩි අයට එක්කම ටී-ෂර්ට්ස් ඔක්කොම ඕඩර් කරලා තිබුණා තෙමෝ එකකින්. ඉතින් අපි කියන්නේ ඇත්තටම මම නෙමෙයි ලකීම තමයි මේ පාර අපේ කට්ටිය මේ දවස්වල හරි ආසයි රොනාල්ඩෝට. ඉතින් මේ දවස්වල කියන්නේ ඉතින් කාලෙන් කාලට තියෙනවානේ ඒගොල්ලෝ ටිකක් ලොකු වෙනකොට පොඩි කාලේ කාටුන් කැරක්ටර්ස්. ඊට පස්සේ ඉතින් එක චරිත මාරු වෙනවනේ චූටි කාලේ ඉඳන් ලොකු වෙනකොට. ඉතින් මේ දවස්වල කට්ටියම හරි මාසයි රොනාල්ඩෝ, මෙසි එහෙම තමයි. ඉතින් සුදු ගොඩක් රොනාල්ඩෝට ආසයි. ඉතින් මෙතිත් ඒ වගේ. ඉතින් ඒක නිසා ලකී කොහොම හරි රොනාල්ඩෝ බර්ත්ඩේ පාටි එක තමයි අරේන්ජ් කරලා තිබුණේ. අපේ කට්ටියටම මේ විදියට මේ ලකීම තමයි ටී-ෂර්ට්ස්, ඊට පස්සේ ඔය බෑක් ඩ්‍රොප්, ඊට පස්සේ කට්ටියට දෙන gift වෝචර්ස් ඕමේ ඔක්කොම මේ පාර මේ රොනාල්ඩෝ තීම් එකකින් ඒ කියන්නේ ෆුට්බෝල් තීම් එකකින් ඕඩර් කරලා තිබුණා. බර්ත්ඩේ කේක් එක මිතිට එකක් ගාලින් හදනවා කිව්වා. ඉතින් මම කේක්ස් ටික බේක් කරා. ඒත් මට ඇත්තටම මේ දවස්වල මොකද්ද මට දැන් මතක නැහැ. කොහොම හරි කේක් එක අයිසිං කරන්න තරම් ටයිම් එකක් තිබුණ නැහැ. ඒ තරමට වැඩ වගේක් තිබුණා. කොහොම හරි අන්තිමට මගේ යාළුවෙක් අපේ සදමායන් ළඟ තමයි මට කේක් එක ටක් ගාලා අයිසිං කරලා දුන්නේ. මං බේක් කරලා ඔක්කොම කරලා දුන්නාම ටක් ගාලා මට ඒක අයිසිං කරලා හදලා දුන්න ලස්සනටම. ඉතින් thank you සදමායන් ළඟේ. කොහොම හරි අපි කේක් එක අරගෙන ගාල්ලේ ගිහිල්ලා මෙන්න මේ විදිහට කේක් එක කට් කරා. ඉතින් මෙදා රෑ දැන් ලකීලගේ ගොඩක් අර නෑදෑයෝ ඇවිල්ලා හිටියේ. ඉතින් යාළුවෝ ඒක නිසා අපි මෙතිගේ කේක් එක විතරක් මේ විදිහට කට් කරලා සුදුගේ බර්ත්ඩේ එක ඊළඟ දවසේ සෙලිබ්‍රේට් කරමුයි කියලා හිතුවා කට්ටිය එක්ක කොහේ හරි ගිහිල්ලා. ඉතින් ඇත්තටම සතුටුයි. මොකද අපි දෙන්නගෙම මේ බබාලා දෙන්න එකම දවසේ පොඩි පැයක වගේ වෙනසක් තියෙන්නේ. ඉතින් අපේ සුදු තමයි බාල. අපේ ගෙදර චූටි එක කියන්නේ තුන්වෙනි ඇරෙන්න අනිත් පොඩි 4 දෙනාගේම බර්ත්ඩේස් තියෙන්නේ 29. ඉතින් මාසෙ වෙනස් ඒ වුණාට දවස් 29. ඉතින් 29 කියන එක අපිට සෑහෙන වැදගත් දවසක් අපේ මේ කට්ටියගේ. මොකද අපේ ඇනිවර්සරි එක තියෙන්නේ 29. ඉතින් වෙඩින් ඇනිවර්සරි. ඉතින් ඕක නිසා 29 කියන එක අපි බොහොම ආදරය කරන දවසක් අපේ ජීවිතේ. අනුරාධි චානකයි උදේම ඇවිල්ලා සෑහෙන හෙල්ප් කරලා තිබුණා. ඉතින් අස්පස් කරගන්න වැඩ ඒවා මේවට අපිට ඇත්තටම එහෙම උදේ එන්න බැරිුණා. අපි එනකොට හවස් වුණා. මේ කොහොම හරි අපි එනකොට කරන්න කියලා වැඩක් ඇත්තටම තිබුණේ නැහැ. ඩිනර් වලට ෆ්‍රයිඩ් රයිස් තමයි ඕඩර් කරේ. ඉතින් ඒක කලින්ම කේටරින් එකකට බාර දීලා තිබුණා. ඊට පස්සේ ආප් වෙනම ස්ටේෂන් එකක් ගියා ලයිව් ස්ටේෂන් එකක්. ඉතින් ඒකටත් කෙනෙක්ට බාර දීලා තිබුණා. ඊට අමතරව සෑන්ඩ්විචස් හදලා තිබුණා එන කට්ටියට දෙන්න කියලා. ඉතින් ඒක අනුරාධී ලකී කට්ටිය එකතු වෙලා හදලා තිබුණා. බර්ත්ඩේ පාටි එකට ආව බබාලට මෙන්න මේ විදිහට ලකී තෙමු එකෙන් ඕඩර් කරලා ගෙනලා තිබුණා අර ෆුට්බෝල් එක තියෙන විදිහේ වොචර්ස්. ඊට පස්සේ අර පොඩි hair clips, ඊට පස්සේ ring, ඒ වගේ දේවල්. ඉතින් ඔයගොල්ලෝ තෙමු කිව්වහම දන්නව නේද? හැමෝම දැන් නම් ඒක හරි famous නේ. ඉතින් ඒක අර app එකක්. ඉතින් ඒක download කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඒ වගේ items ගෙන්න ගන්න. ඉතින් ඇත්තටම reasonable price වලට තියෙනවා. ඒ වගේම ඉක්මනටම බඩු එනවා ලංකාවට එනවා. මං හිතන විදියට ඒක shipping එක මේ free තමයි. මොකද සමහර ඒවාට shipping charge වෙන app තියෙන. ඉතින් මේකේ නම් shipping free. ඒ වගේම සතියක් වගේ ඇතුළත ගොඩක් items ඇවිල්ලා තිබුණා.
අනිත් එක මේ ඕගොල්ලෝ අයිටම්ස් ඒ වගේ දානවා නම් අනිවාර්යෙන් හොඳට බලන්න. ඒකේ රිවිව්ස් බලන්න. ඊට පස්සේ ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක, ඒ කියන්නේ විස්තරේ තියෙන එක කියවලා හොඳට බලන්න. මොකද ගොඩාක් දෙනෙක් රැවටිලා තිබුණා. ඒ කියන්නේ පහුගිය දවස්වල ওই විදිහට ඕඩර් කළා අර ඕඩර් කරන එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා බලනකොට ආපහු ඒකේ දැන් ওই දානවනේ විස්තරයක්. ඒ විස්තරේ තියෙනකොට ඉතින් ඇත්තටම ඉමේජස් දැන් හිතන්නකෝ මේ ඒ ඉමේජ් එකේ තියෙන මග් එකක් එක්ක ස්පූන් එකක් කියලා. ඉතින් ඔයගොල්ලෝ මග් එකයි ස්පූන් එකයි කියලා හිතාගෙන රුපියල් 300 ගානකට වගේ එහෙම තියෙනවා දැක්කහම ඕඩර් කරනවානේ ලස්සන මග් එකක් එක්ක ස්පූන් එකක් කියලා. ඊට පස්සේ එහෙම ඕඩර් කළා මම දැක්ක ගොඩක් අය දාලා තියෙනවා. ඇවිල්ලා තියෙන ස්පූන්ස් විතරයි කියලා. ඉතින් ඒ කියන්නේ ඒකට කියන්නේ විස්තරේ තියෙනවා ස්පූන් එක කියලා. ඒ උනට හරියට කියවන්න නැති වුණාම බැලෙන්නේ නැහනේ. අරක ලොකුවට ඉමේජ් එකේ තියෙන මග් එකනේ. ඉතින් එහෙම වුණාම රැවටෙන්න පුළුවන්. ඒක නිසා හොඳට හොයලා බලලා ඊට පස්සේ ඒ අයිටම් එකේ රිවිව්ස් කියවලා ඒ හැමදේම බලලා ඔයගොල්ලෝ අයිටම් එක ඕඩර් කරන්න. මේ නැත්තම් ඉතින් අපරාධෙ ගෙන්න ගත්තට පස්සේ ඕවා රිටර්න් කරන්න කිව්වත් ඕවත් ඊට පස්සේ කරදර වැඩ. ඒක නිසා බර්ත්ඩේ පාටි එකට ගෙන්නපු මෙන්න මේ විදිහේ පාටි පොප් එකක් තිබුණා. ඉතින් මේක සෑහෙන්න try කරා සංගයියා මේක දැන් මේ පොප් කරන්න ඒ වුණාට දැන් මේ හිට කරකවනවා මේක කරකවනවා මේක පොප් කරගන්න බෑ. ඊට පස්සේ කොහොම හරි මේ තව ටිකකින් ඇත්තටම කඩනවා. ඒක කැඩිලා කියලා වැඩේ අතහැරලා දාලා අපි තිබුණාට පස්සේ මෙන්න අපේ විදු පුතා අරගෙන ඒක මේක පාරයි දෙක පාරයි කරකැව්වේ. ඒක ඇත්තටම මේ පොප් වුණා. ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද අපි හිතුව මේක දැන් කැඩිලා වෙන්නේ නැති කියලා අපි ඉතින් ඕනේ නැහැ කියලා හිතාගෙන හිටියේ. පස්සේ ඒක අර ලස්සනට පොප් වුණා. උනට ඒක වීඩියෝ එකක් නැහැ. ඒකේ අරගත්ත. අයියා කොහොමද කැඩුවේ? පාටිකින් අර කාඩ්බෝඩ් එක කඩනවා. Wow. Good job, Vidhu. අපි කට්ටියටම ලකීලා ගෙදර ඉන්න කියද්දි ඉතින් ඒ වුණාට එහෙ පොඩක් කට්ටියත් වැඩි ටිකක් අමාරුයිනේ ඒගොල්ලන්ටත් මහන්සියිනේ. ඒක නිසා අපි කට්ටිය මේ විදිහට හස්බන්ඩ්ලාගේ මල්ලිලා ගෙදර ආවා. ඉතින් මල්ලිලා කවුරුත් ලංකාවේ නැහැ. දැන් මොගොල්ලෝ මගේ කලින් ඉඳන් වීඩියෝස් බලුවා නම් දකින්න ඇතිනේ. ඉතින් ඒගොල්ලෝ දැන් ඉංග්ලන්ඩ් වල ජීවත් වෙන්නේ. හැබැයි ඉතින් අවුරුද්දකට පාරක් දෙපාරක් ලංකාවට ඇවිල්ලා යන නිසා මේ විදිහට ගෙවල් දොරවල් කට්ටිය ධම්මලා අස්පස් කරලා ඒගොල්ලෝ ලස්සනට තියාගෙන ඉන්නවා. ඉතින් කොහොම හරි අනුරාධී ප්‍රබෝධයි අපි කට්ටියම මෙහි නැවතුනේ දාරෑ නැවතිලා මේ විදියට තමයි ඔයගොල්ලෝ දකින්න ඇතිනේ. අපේ ගෙදර ඉතින් මේ අපි 7 දෙනාම අර එකට පැක් වෙලා වගේ මෙන්න මේ ඇඳේ තමයි ඉතින් නිදාගත්තේ. මේ ඒක එහෙම අමාරු නෑ මොකද ඒක හුරු වෙලා ඔයගොල්ලන්ට දකින්නකොට අමාරු ඇති මෙහෙම නිින්ද යනවද කියලා. ඇත්තටම මේ නිින්ද යනවද අහන්නේ දැන් ඒක ඇත්තටම පුරුදු වෙලා නිසා. දැන් අපේ ගෙදර මෙහෙ වුණත් කට්ටිය වෙන වෙනම රූම්ස් තිබුණාට ගොඩක් වෙලාවට මේ කට්ටියම ඇවිල්ලා අපේ කාමරේ තමයි නිදාගන්නේ. ඒගොල්ලෝ ආසයි ඉන්න. ඉතින් කියනවා අපිට ආසයි ඉන්න කියලා. ඉතින් එහෙම කිව්වහම ඇත්තටම මේ පොඩි කාලේ විතරනේ අපිත් එක්ක ඉන්න පුළුවන්. නිකන් ලොකු වුණාට පස්සෙත් ඒගොල්ලෝ ඒ විදියට ඒ විද අපිත් එක්ක ඉඳීවිද වෙන කොහේ හරි රටවල් වල යාවිද ඕවා අපි දන්නේ නැහනේ. ඉතින් මේ පොඩි කාලේ ඒගොල්ලෝ මේ ආසයි ඉන්න කියලා ආවහම අපි කොයි වෙලාවකවත් එපා කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ රූම්ස් තිබුණාට රූම්ස් වල හිතිච්ච ගමන් කට්ටිය අපි අද රූම් එකේ ඉන්නම් කියලා හිටියට ඔන්න එක දවසක් හිටියොත් ආයෙ සතියක් විතර අපිත් එක්ක ඉන්නේ කට්ටිය. ওই විදියට තමයි ඉතින් කමක් නැහැ. මම නම් කියන්නේ සමහරට ඒක ලංකාවේ තියෙන අපේ මේ සංස්කෘතිය ඕවා මේවා එක්ක වෙන දේවලුත් වෙන්නේ නැති. මොකද ගොඩාක් අපි ළමයින්ට බැඳීම වැඩි වගේ කියලා මට හිතෙනවා. එයාලගේ දේවල් වලට සෑහෙන්න අපි සංවේදී වෙනවා. ඒ වගේ දේවල් ඉතින් පිටරට අඩුයි මට හිතෙන විදිහට. මම දන්නේ නැහැ කොහොමද කියන්න. ඉතින් අපි දෙන්න නම් ඉතින් පොඩි අය පොඩි කාලේ ඉතින් එයාලා අපිත් එක්ක ඉන්න ආසයි කියලා ආවහම පස්සේ නාම අපි ඉතින් කමක් නැහැ ඉන්න කියලා. ඇත්තටම රූම් එකේ සමහරවිට ඉඩ මදි. එහෙම වුණාම බිම මෙට්‍රස් දාලා ඇත්තටම බිම මෙට්‍ර දාලා තමයි ගොඩක් වෙලාවට ඉන්නේ රූම් එකේ. ඇඳවල දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. ඊටු කට්ටිය අපි ඔක්කොම බිම මෙට්‍ර දාලා ඉන්නවා එක කාමරේ. මේ මොකද එයාලා කැමති බිම මෙට්‍ර දාලා හරි කමක් නැහැ. අපිත් එක්ක ඉන්න කැමති. ඉතින් සමහර දවසට ඒගොල්ලෝ හොඳට රූම් එක අස් කරලා ඔය අද අපි රූම් එකේ ඉන්නවා කියලා ගිහිල්ලා එහෙම කැමැත්තෙන් ඉන්නවා. මේ එහෙම ඉන්න දවසට එහෙමයි. නැත්තම් අපිත් එක්ක හිටියාම ඒත් කමක් නැහැ. මේ ඉන්න ටික කාලේ අපි කට්ටිය කමක් නැහැ එකට ඉමුයි කියලා අපි ඉන්නවා ඉතින්. උදේම තිවන්දි කාක්කගේ අම්මලා ඊට පස්සේ මාලීෂ මල්ල මේ විදිහට අපිට කීරිබත් හදලා පාන් ඒව මේව එක කෑම ලෑස්ති කරලා තිබුණා උදේ.
ඉතින් පේනවා නේද හස්බන්ඩ් කට්ටියම පොඩි අයට කැව්වා දැන්. ප්‍රබෝධ පේනවා නේද? ප්‍රබෝධ පොඩි අයට සෙට් වුණාම ඉතින් අපේ අය හරි කැමති ප්‍රබෝධ අනුරාධි ලකී එනවට කැමති. මොකද එයාලට එයාලගේ ඒජ් එකේ වගේ තමයි මේ තුන්දෙනාම. මොකද මේ තුන්දෙනාත් ආහම කට්ටිය එක නටනවා, සෙල්ලම් කරනවා, සින්දු කියනවා. ඔය වැඩ නිසා හරි කැමති මේගොල්ලොත් එක්ක ඉන්න. කියන්න බැරි වුණානේ තිවන්දික අක්කා කියන්නේ මගේ නෑනා. ඉතින් එයාගේ මල්ලි තමයි මලීෂ කියන්නේ. ඉතින් ඒගොල්ලෝගේ ගෙදර තියෙන්නේ මේ ගෙදරට අල්ලපු ගෙදර. ඉතින් ඒක නිසා කෑම බීම හදලා ගෙනල්ලා දෙනවා. ඉතින් මලීෂ මල්ලිත් ඇත්තටම මලීෂ මල්ලි නර්මදා නංගිත් මේ මෙහි නෙමෙයි ඕස්ට්‍රේලියා හිටියේ දෙන්න ડોක්ටර්ස්ලා ඉගෙන ගන්න වැඩවලට ගිහිල්ලා. ඉතින් ඒ නංගිගේ ස්ටඩීස් ඉවර වෙච්ච නිසා ඒගොල්ලෝ ආපහු ලංකාවට ආවා. ඒකත් එක හේතුවක්. අනිත් හේතුව නංගි ප්‍රෙග්නන්ට්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ලංකාවට ආවා. බබා හම්බ වෙලා මං හිතන්නේ මේ වීඩියෝ එක කරනකොට බබාට සති එකමාරක් ඒ වගේ කාලයක් තමයි උනේ. අනිත් විශේෂම දේ මලීෂ් මල්ලි නර්මදා නංගි ගැන කියන්න ඕනේ. මගේ ට්වින්ස් හම්බ වෙන්න ඒ කියන්නේ දෙන්න ඉමර්ජන්සි සිස් එකක් කරේ. ඉතින් වෝටර් බෑග් එකක් කැඩලා හොස්පිටල් ඇඩ්මිට් කරලා දවස් ගාණක් ඉඳලා ඊට පස්සේ බබාලා අරගෙන ඊට පස්සේ ඒගොල්ලොත් අර බිලිරුබින් ඒ කියන්නේ කහ වෙලා ප්‍රොටෝതെරපි දීලා ඔහොම ලොකු ප්‍රශ්න වුණා මට. ඉතින් ඒ දවස්වල නංගි මල්ලි දෙන්නම කරාපිටියේ මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා. ඉතින් ඊ දෙන්න මංගාව දිගටම හැමදාම හිටියා. ඉතින් මට කවන පොවන වැඩ ඔක්කොම ඒගොල්ලෝ නර්මදා නංගි ඒව කරා. ඉතින් ඒවා ජීවිතේට අමතක වෙන්නේ නැහැ. මේ ඒ කතාව මෙහෙම කියන්න බෑ. ඒ දවස්වල කොහොමද මගේ සිටුේෂන් එක කියලා මම ඇත්තටම පස්සේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒක මං හිතන්නේ කාටවත් වැදගත් වෙයි. ඒ කියන්නේ ඒක නිකම් පිස්සු හැදෙන කාලයක් ඒක. මේ කතාව මම වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම් ඕගොල්ලන්ට. දැන් මේ තියෙන්නේ අපි සුදුගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න වගේම පොඩ කට්ටියම ඩේ අවුට් එකක් යමුයි කියලා හිතුවා. ඊට පස්සෙන්දා ඒ කියන්නේ බර්ත්ඩේ එකට පස්සෙන්දා අපි මේ ආවේ ගාල්ලේ උළුවිටිකේ තියෙන ඔවින් මෝ කියන රිසෝට් එකට. ඉතින් ඇත්තටම මේක ගොඩක් හොඳයි. අපි දැනගෙන නෙමෙයි ආවේ. අපි මෙතන පූල් එකයි ඩේ අවුට් එකක් වගේ තමයි ඇත්තටම ආවේ. පූල් එකත් ගොඩක් හොඳයි. එදා කවුරුවත්ම හිටියේ නෑ. අපි ටික දෙනා විතරමයි හිටියේ පූල් එකේ. කියන්නේ හොටෙල් එකේ රෙස්ටොරන්ට් එකට කන්න බොන්න ආපු කට්ටිය හිටියේ. ඒ වුණාට පූල් එක යූස් කරන්න වෙන කවුරුවත්ම හිටියේ නැහැ. ඉතින් අපි එනකොට කේක් එකත් මේ විදිහට අරගෙන ආවා. ඒගොල්ලෝ ලස්සට arrange කරලා දුන්නා. එතන කේක් එක කට් කරන ප්ලේස් එකත්. අනිත් එක පොඩි අයට මේ වගේ පොඩි ප්ලේ ඒරියා එකකුත් තිබුණා. එළියේ මේ වගේ රෙස්ටොරන්ට් එකයි ඇතුලේ රෙස්ටොරන්ට් එකකුත් තිබුණා. ඉතින් කොහොම හරි මේගොල්ලෝ ගියපු ගමන් එතන නටන්න ගත්තා. දැන් මේ දාඩිය පෙරාගෙන ඉන්නේ. කේක් එක කට් කරනකොට කට්ටිය මේ දාඩිය නාගෙන ඉන්නේ මේ අතර නටනටලා සෙල්ලම් කරලා ඇවිල්ලා. Happy birthday dear to Happy birthday to you. Dear me. Happy birthday අපි ඉතින් කේක් එක කට් කරලා මේ විදිහට හොටෙල් එකේ හිටපු ස්ටාෆ් එකටත් ෂෙයා කරලා ඊට පස්සේ කට්ටිය එක්කම මේ විදිහට කෑවා. මොකද මේක ඉතුරු කරලා තේරුමුකුත් නැහැනේ. කලින් දවසෙත් කේක් කාලා දැනුත් කේක් කාලා ඊට පස්සේ වැඩි වෙනවනේ. ඊට පස්සේ ඉතින් මෙතනත් ක්ලීන් කරලාම දැම්මා. දාලා ඉතින් අපි සුදුට මොනොපොලි එකක් මේ පාර බර්ත්ඩේ ගිෆ්ට් එකට දුන්නේ. ඉතින් දැන් ඕක කඩනකන් ඉවසිල්ලා නැහැ. අනිත් ගිෆ්ට් ඔක්කොම කඩලා මේ වෙද්දි කඩලා මං හිතන්නේ සමහර ඒවා කෑලිත් වෙලා. ගාල්ලාවට ඉන්න ඔයාලට ඩේ අවුට් එකක් ඊට පස්සේ බර්ත්ඩේ පාටි එකක් ඒ වගේ දෙයක් තියෙනවා නම් සෙලිබ්‍රේට් කරනවා වගේ මෙතන මං හිතනවා හොඳ ප්ලේස් එකක්. මොකද රෙස්ටොරන්ට් එකේ හැපි බර්ත්ඩේ කියලා ගහපු බෑක්ඩ්‍රොප් එක තියෙනවා. ඉතින් අපිට හරි ලේසි කේක් එකක් කට් කරන්නවත් පුළුවන් එතන. අපිට මේ විදිහට පිටින් කේක්ස් අරගෙන ඇවිල්ලා එතන කට් කරන්නත් පුළුවන්. අනිත් එක මෙතන කෑම බීම ස්ටාෆ් එක ඒ හැමදේම හොඳයි. කෑමත් රසයි, ප්‍රයිස් එහෙමත් හරිම රීසනබල්. මෙතන නම ඔවින් මෝ මට මතක හැටියට මං හිතනවා හරි කියලා. නම ඔවින් මෝ ඔයගොල්ලන්ට Google search කරලා හොයාගන්න පුළුවන්. අවට කෙනෙක් නම් ඇත්තටම හොඳයි ඇවිල්ලා යන්න. ඉතින් ඔයගොල්ලෝ මම මේ ෆස්ට් ටයිම් ආවට මෙතන යන බොහොම හුරුපුරුදු තැනක් ඉන්නේ නැති ඔයගොල්ලෝ ගාල්ලාවට අයට. කට්ටිය පූල් එකේ ඉඳන් ඇවිල්ලා කනකොට ටිකක් හවස් වුණා. ඉතින් කට්ටිය හොඳටම බඩගින්නේ ඇත්තටම මේ පොඩ්ඩක් කන්න පරක්කු වෙච්ච නිසා. අපි ඕඩර් කරා චීස් කොත්තු ඊට පස්සේ පැස්ටා නූඩල්ස් ෆ්‍රයිඩ් රයිස් ඊට පස්සේ චානක වෙජිටේරියන් නිසා එයාට වෙජිටේරියන් එයා වීගන්. ඉතින් එයාට
vegetable fried rice එකක් ඕව තමයි ඕඩර් කරේ. මේ කෑම ඔක්කොම හරිම රසයි. ඉතින් පොඩි අය එහෙමත් ගොඩක් ආස වුණා. එයාලට අර සැර ගොඩාක් නැතුව එහෙම ඒගොල්ලන්ට කන්න පුළුවන් විදිහට හැම කෑමම තිබුණා. ඇත්තටම මේ වගේ යාළුවෝ අපේ ජීවිතේට හම්බ වෙන්නේ එකක් අපි කරපු පින් අනුව, අනිත් එක අපි ජීවත් වෙන අනුව, අපේ හැසිරීම, අපි කොහොමද මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ, ඒ හැමදේම බලපානවා. ඉතින් ජීවිත කාලෙටම මේ වගේ ආදරණීය යාළුවෝ හම්බ වෙනවා කියන්නේ ඉතින් ඒක ඇත්තටම ලොකු වාසනාවක්. අපේ දේවල් අපිට ෂෙයා කරගන්න, අපිට හදිසි අවශ්‍යතාවයකදී කියපු ගමන් දුවගෙන එන්න ඒ වගේ යාළුවෝ අපේ ජීවිතේට ඉන්නම ඕනේ. කාලේ ඉවර වෙලා ඊට පස්සේ මේ පොඩි අය මේ විදිහට මොනොපොලි එක ප්ලේ කරන්න ගත්තා. ඉතින් එතන ටිකක් වෙලා හිටියා. මේගොල්ලෝ සෙල්ලම් කරනකම් ඉඳලා හවස ඒ පාර අපි කට්ටිය ගෙවල් වලට යන්න ගියා. මොකද අපි 3 දෙනෙක් කොළඹ යන්න ඕනේ. ඉතින් ලකීට නම් ඉච්චර දුරක් නෑ. යා කොහොමත් ගාල්ලේනේ. ඒක නිසා ඉතින් යන ගමන් හයිවේ එක ගාවට පොඩ්ඩක් මෙහා තියෙන ඕගොල්ලෝ දැකලත් ඇති අර තේ බොන්න පුළුවන් කඩ එහෙම කිහිපයක්. ඉතින් යනකොට නිදිමත වුණොත් කියලා කට්ටියම ආපහු තේ බීලා පොඩි අයටත් ඔය කන්න බොන්න මොන හරි ඕනේ කියලා ඒ පාර ඒගොල්ලෝ තායි මොන හරි අරගත්තා. මට මතකත් නෑ දැන් මොනවද කියලා. ඉතින් මෙතන මේ අල්ලපු කඩේ හිටපු නංගී මාත් එක්ක ඇවිල්ලා කතා කරා. යා මගේ වීඩියෝස් බලනවා කියලා. ඉතින් ඒ නංගිට ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ආපහු පොඩි බ්‍රේක් එකකට පස්සේ මම මේ විදිහට වීඩියෝස් දැන් දිගටම ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඔයගොල්ලෝ අමතක වෙලා නෙමෙයි. ඔයගොල්ලන්ට ගොඩාක් ආදරේ අපිත් එක්ක මේ වගේ ආදරෙන් එකතු වෙලා ඉන්නවට. ඉතින් බොහොම ස්තුතියි.